welcome to back my YouTube channel. මේ ගේන්නේ මම ගේනවා කිව්ව වීඩියෝ එක. මේ day 1 එකේ මම ගියපු තැන් ඔක්කොගෙම ලස්සන log එකක්. day 2 එක විදිහට මම ගියේ සීගිරියේ. ඉතින් ඒ ගමනේ වීඩියෝ එක මම මේ වීඩියෝ එකට කලින් ඔයාලට බලන්න අප්ලෝඩ් කරා. මේ තියෙන්නේ මම අනුරාධපුරේ ගියපු වීඩියෝ එක. මේ වීඩියෝ එකට මම ලස්සන දේවල් ගොඩක් එකතු කරලා තියෙනවා. ඒ වගේම මම ගියපු තැන්, මම ගියපු හැම සිද්ධාස්ථානයක වගේම වීඩියෝස්, ෆොටෝස්, ලස්සන දේවල් ගොඩක් මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් බස් එකක ගොඩක් දෙනෙක් මේක ගියා. ඉතින් එයාලත් එක්ක දවස් දෙකක ට්‍රිප් එකක් තමයි මම අනුරාධපුරේ ගියේ. ඉතින් පළවෙනි දවසේ අපි ගියේ අනුරාධපුරේ, දෙවැනි දවසේ තමයි අපි රුවන්වැලිසෑය, ශ්‍රී මහ බෝධිය, ඒ අටමස්ථානයේ ටිකටත් අන්තිමට සීගිරියටත් ගියේ. ඉතින් මේ මුලදී ඒ ගමනේ යනකොට දැක්ක ලස්සන දේවල්. අපි මේ යන ගමනේදී මුලින්ම ගියේ මයංගනය රජමහා විහාරයට. ඊට පස්සේ අපි ගියේ දෙඹුලාගල ආරණ්‍ය සේනාසනයට. මේ තියෙන්නේ එහෙදි ගත්ත ලස්සන දේවල් ටිකක්. ඔයාලා මේ ඈතින් දකින්නේ අහස් මාලිගාව කියලා තියෙන තැනක්. ඒකට කැලෑපාරකින් පඩිපෙල් ගොඩකින් උඩට යන්න තියෙනවා. මේ විහාරය ඇතුලේ තිබුණ ලස්සනට වර්ණවත් කරලා තිබුණ ප්‍රතිමා කීපයක්. මේ මම අර මුලදී කිව්ව අහස් මාලිගාව කියලා තැනට යන්න තියෙන පාර මෙහෙම පඩිපෙල් ගොඩකින් උඩට යන්න සිද්ධ වුණා. ඒ වගේම මේ ගමනේදී 4න් 3ක් විතර අපි උඩට ගියා. ඊට පස්සේ මගකට යද්දී ඇත්තටම හැරි වුණා. ඒ මොකද කිව්වොත් මෙහෙම උඩට නගින්න අමාරු වුණා. එතන උඩට තියෙන තැනටම යන්න දීලා තිබුණේ නැහැ කියලා කිව්වා. ඒක වහලා කියලා කිව්වා. ඉතින් අපි මගකට අපි ගොඩක් දුර ගිහිල්ලා මගකට ගිහිල්ලා ආයෙ පල්ලහට ආවා. පල්ලහට ආවට පස්සේ මේ වගේ අයිස්ක්‍රීම් එකක් කෑවා. ඒ වගේම එතන කිරි පැණික් තිබුණා. ඉතින් කිරි පැණිකුත් මම ගත්ත කන්න. ඇත්තටම හොඳට තිබුණා. ඊට පස්සේ අපි දවල් කෑම එක කන්න මෙන්න මෙතෙන්ට ආවා. මේ තියෙන මලම්පිටිය වැව. ඒක මේ කාලේ වෙනකොට නම් ඔයාලට පේනවා ඇති වතුර නැහැ. ගොඩක් හිඳිලා තිබුණේ. අපි මෙතන ඉඳලා අපේ දවල් කෑම එක ගත්තා. ආවේ සෝමාවතිය විහාරයට.
ඉවරලා ඇවිදලා අපි එනකොට මෙන්න මේ වගේ වෙලා තිබුණා. ගොඩක් හවස් වෙලා. ඉතින් මේ පහවදා දවසේ පුරි ආහාර හදාගෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේට රුවන්වැලි සෑයට වඳින්න අපි ගියා. මුලදී අපි සඳහිරු සෑයටත් ගියා. අපි එද්දි තමයි එතෙන්ට ගියේ. මේ තියෙන්නේ සිංහල බෞද්ධයාගේ ගෞරවාදරයට පත්‍රවන පූජනීය වස්තුන් අතර අද්විතීය ස්ථානයක් හිමිවන තැන. මම කිරි ආහාර අරගෙන ආවේ රුවන්වැලි සෑයට පූජා කරන්න. ඒ කලින් පොරොන්දුවක් වුණ නිසා. මේ තියෙන්නේ රුවන්වැලි සෑය. දුටුගැමුණු රජතුමා විසින් ක්‍රිස්තුපූර්ව 1601ත් 1037ක් අතර කරවන ලද්දක්. එවකට අඩි 240ක් උසට ස්තූපෙහි සර්වත ධාතු විශාල සංඛ්‍යාවක් නිදන් කොට තියෙන බවට වාර්තා වෙනවා. මඟදී අපිට එනකොට මෙයාලා ටිකකුත් හම්බ වුණා. මෙන්න මෙහෙම සුදු නෙළුම් මලකුත් අරගෙන කෙනෙකුත් අපිට දකින්න හිටියා. අපි එනකොට පාර ගාව තිබුණ මේ වැවේ ඕලු තිබුණා. ඉතින් ඒ ළඟ තිබුණ ඕලු මලක් මට කඩා ගන්න පුළුවන් වුණා. දවසෙත් කිරි පැණිකක් හම්බුණා. මේක නම් ඇත්තටම රසයි. කලින් දවසකටත් වඩා හොඳට රසට තිබුණා. මම ඒකත් කෑවා. අපි උදේ කෑම එක රුවන්වැලි සෑය අපි එතන නැවතුණු තැන ඉඳලා අරගෙන මෙහෙම කිරි පැණිකුත් කාලා අපි ඊළඟට යන්න බලන්න තියෙන. ඊළඟට අපි ආවේ තූපාරාමයට. ඊට පස්සේ අබේගිරිය බලන්න ගියා. අබේගිරියේදී මෙන්න මෙයා කෙනෙක් ආයෙත් හම්බුණා. මෙතෙන් වෙලා එයාලා මල් කනවා. ඒකේ වීඩියෝ එකකුත් මම ගත්තා. ඊට පස්සේ අපි ගියේ සමාධි බුද්ධ ප්‍රතිමාව බලන්න. උස අඩි 7යි අඟල් 3ක් වන මේ බුද්ධ ප්‍රතිමාව සියලු කෙලෙස් සිඳ බිඳ නිවුණා වූ සැනසුණා වූ සිතින් යුතුව වැඩ හිඳින්නා බුදුරජාණන් වහන්සේ නිරූපණය කරන පිළිමයක්. සමාධි බුද්ධ ප්‍රතිමාවෙන් ප්‍රඥාව, සමාධිය, ඒකාග්‍රතාවය සහ මහා කරුණාවාදී බුදුන්ගේ ආධ්‍යාත්මික නිර්මලතාවය සජීවී ලෙස ආරෝපණය කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මම මේ වගේ දොඩම් විතරක් පිව්වා. අක්කත් මාත් එක්ක ගියා. එයා ගත්තේ බෙලිමල් එකක්. ඊට පස්සේ අපි කුට්ටම් පුකුණ බලන්න ගියා. පුකුණු දෙකක් යාබතව පිහිටීම නිසා කුට්ටම් පුකුණ කියලා මේක හඳුන්වනවා. ඉපැරණි පුකුණු වලින් ඉතාමත් කලාත්මක සහ වාරි තාක්ෂණ ඉතා දියුණු තැනකට නිර්මාණය වී ඇති බව සඳහන් වෙනවා. කුණේ ඉන්න මාළුන්ට පොරි දැම්මා.
ඔන්න ඔහොම කුට්ටම් පුකුණ්ඩක් ගිහිල්ලා අපි අන්තිමට ගියේ සීකිරි ගල නගින්න. ඉතින් මම ඒ වීඩියෝ එක කලින් ගෙනාවා ඔයාලට. ඉතින් මේ දෙනාසේ දෙවනි දවසේ හවස් වෙනකයි ගියපු තැන්වල ලස්සන දේවල්. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපුවාට thank you. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. Thank you for watching. Bye bye.